හා යාළුවනේ ඉතින් සුබම සුබ දවසක් අපි ගන්නවා SS property උතුන්නයිකාවට. ඉතින් ඔයාලා හැමදාසෙම බයිනින්ද අද අපි මුලින්ම පටන් ගන්න තියෙන තැන කියලා මිලක් කියලා. ඉතින් යාළුවනේ මේ නිවස පීඨා තියෙන්නේ කොහෙද කියනවා නම් මේ නිවස පීඨා තියෙන්නේ ජාය කණිමුල බස් මාර්ගයට සමීපේ ජාය නගරයට කිලෝමීටර් 6 මීටර් 800ක් නූදුරින් තමයි මේ නිවස පීඨා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ නිවසේ මිල කියන හැමදාසෙම පණිනින්ද මිල ලක්ෂ 170යි. කලින් තිබූ මිල ලක්ෂ 215යි. ලැබෙන්න ඔබට ලක්ෂ 40ක් ලාභයි. දැන් ඉතින් මිල දැකලා එකපාරට වීඩියෝ එක බලන්න නැතුව යන්න එපා. ඇයි කිව්වා ඔයාලට ලැබෙන්නේ ඉතාමත් ලාභදායී නිවසක් මේ මිලට. ඇයි කිව්වා මේ නිවසේ තක්සේරු වටිනාකමම ලක්ෂ 230ක් තියෙනවා. ඉතින් යාළුවනේ හැමදාසම වගේ අදත් අපි පුංචි ඉල්ලීමක් මතක් කරනවා. ඒ මොකද්ද? ඔයාලා දන්නවා අපි හැමදාසම ඉල්ලන ඉල්ලීම තමයි අපේ YouTube නායිකාව වන SS property YouTube නායිකාව subscribe කරන්න, මේ වීඩියෝ එකට like එකක් දාන්න, subscribe කරලා bell එක all කියන එකට දාගෙන තියාගන්න. ඉතින් මේ තියෙන්නේ අද අපි කියන නිවසේ main gate එක සහ ඉදිරිපස පෙන්නුම. අපි ඇතුළට ගියාම මේ ආකාරයට තමයි මේ නිවසේ ඉදිරිපස පෙන්නුම පේන්නේ. මම ඔයාලට දැන් පෙන්නන්නේ මේ නිවසේ car parking area එකයි veranda area එකයි. ඉතින් මේ තියෙන්නේ car parking area එකයි veranda area එකයි. මම veranda ව වෙනම දැන් පෙන්නන්නේ. ඉතින් මේ යාළුවනේ මේ තියෙන්නේ මේ නිවසේ veranda වයි ප්‍රධාන දොරටුවයි. ඉතින් දොරටුවෙන් ඇතුළට යන්න කලින් මම පෙන්නන්නම් car parking area එකේද ගෙවත්ත පේන ආකාරය, ඉන්ටර්ලොක් අල්ලපු ගෙවත්ත පේන ආකාරය. ඉතින් යාළුවනේ මේ ප්‍රධාන දොරටුවෙන් අපි දැන් යමු මේ නිවසට. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මේ නිවසේ ප්‍රධාන සාලය. ඉතින් යාළුවනේ මම ඔයාලට ප්‍රධාන සාලේ ෆොටෝ එකක් තමයි තව පෙන්නන්නේ. ඉතින් මේ ප්‍රධාන සාලයේ සිලින් ෆෑන් ගාලා ෆිනිෂින් වාල්කින් තමයි සමන්විත වන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් මේ මාස්ටර් බෙඩ්රූම් එක AC කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ බෙඩ්රූම් පහක් තියෙනවා. පාරමායේ බෙඩ්රූම් 3යි. ඒකෙන් දෙකක් තමයි අපි මේ පෙන්නන්නේ. ඒ පෙන්නන ගමන් අපි යන්නේ ඩයිනින් රූම් එකට. පුටු 6ක මේසයක් දාන්න පුළුවන් ඩයිනින් රූම් එකට. ඉතින් මේ තියෙන්නේ පැන්ටිය සහිත මුහුතැන්ගිය. ඉතින් මේ තියෙන්නේ පැන්ටිය සහිත මුහුතැන්ගිය. පැන්ටිය සහිත මුහුතැන්ගියෙන් කෙලින්ම යන්නේ අපි මේ නිවසේ බාත්රූම් එකට. ඉතින් මේ තියෙන්නේ මේ නිවසේ බාත්රූම් එක. දැන් මම පෙන්නන්නේ පඩිපෙළ මේ නිවසට උඩමාට යන්න තියෙන පඩිපෙළ. ඉතින් අපි පඩිපෙළ ගාවට ගිහිල්ලා අපි පාර බැලුවොත් මේ ආකාරයට තමයි මේ නිවසේ පේන්නේ. ඉතින් මම දැන් පෙන්නන්නේ පඩිපෙළෙන් උඩට ආවම TV lobby area එක උඩමායේ තියෙන TV lobby area එක මේ තියෙන්නේ TV lobby area එක ඔයාලට පේන ඇති පඩිපෙළත් එක්කම මේ side එකෙන් තියෙන්නේ. ඒක ඔයාලට arrange කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ master bedroom එකේම රාත්‍රී කාලේ ෆොටෝ එක. ඉතින් ඒක පෙන්නන ගමන් අපි යන්නේ උඩමායේ bathroom එකට. මේ තියෙන්නේ උඩමායේ bathroom එක. ඉතින් යාළුවනේ මේ තියෙන ආංකාවන් නිවසේ bathroom එකේම උඩමායේ bathroom එකේම තමයි මේ ෆොටෝස් පෙන්නන්නේ. ඉතින් ඩුබායි රටින් ගෙන්නපු බඩු තමයි මේකට දාලා තියෙන්නේ. මේ ෆිටිස් ඔක්කොම ඩුබායි රටින් ගෙනාපු බඩු. ඉතින් යාළුවනේ මේ ආංකාවන් නිවස ඔබගේ කරගන්න දැන් දාන විස්තෝදින් කියවලා දුරකථන අංකයට ඇමතුම ලබා දෙන්න. ඉතින් විස්තර purchase 10.5ක සින්නකරණය වූ ඔප්පුව වාගාඩි 2500ත් 2700ත් අතර නිවස ප්‍රධාන සාලය කෑම කාමරය නිදා කාමර 5යි නාන කාමර 2යි hot waterත් එක්ක තියෙන නාන කාමර 2ක් පැන්ටිය සහිත මුහුතැන්ගිය TV lobby area එකක් full tile full ceiling finishing wall නල ජලයේ විදුලිය සහිතයි වාහන ගාරාජය නිවස වටතාප පැද ස්ලයිඩින් ගේටුව තමයි දාලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ නිවසේ විස්තර දුර ප්‍රමාණව ගැන කියනවා නම් ජාය ගණිමුළු බස් මාර්ගයට මීටර් 30යි ජාය ප්‍රධාන නගරයට කිලෝමීටර් 1 මීටර් 700යි අධිවේගී පොලිසුමට මිනිත්තු 10යි ජාය රෝහලට කිලෝමීටර් 1 මීටර් 500යි කදාන නගරයට කිලෝමීටර් 5යි කදාන ඕකියයි විදුහලට මිනිත්තු 15යි. ඉතින් මේ නිවසේ මිල කියන්නේ මිල ලක්ෂ 175යි. කලින් තිබූ මිල ලක්ෂ 215යි. ගන්න ඔබට ලක්ෂ 40ක් ලාභයි. වැඩි දුර ස්ථස දාමතන්න 0.1 5 903 603. ඉතින් යාළුවනේ අදට යනවා සුබ දවසක්.